ළමයි අපි නැවත නවත්තපු තැනින් පටන් ගමු. එතකොට මම කතා කර කර හිටියේ ගෲප්ස් ප්‍රමාණය අනිවාර්යයෙන්ම දෙකේ බලයක් විය යුතුයි. ඒ කියන්නේ දෙකේ තුන්වෙනි බලයක්, දෙකේ දෙවෙනි බලයක්, දෙකේ පළවෙනි බලයක් ඒ වගේ ඒ බලයේ ප්‍රමාණයෙන් තමයි ඒ අදාළ ගෲපින් ටික වෙන්න ඕනි. හරි? එහෙම නැතුව අපිට ඕන විදියට ගෲප් කරන්න බෑ. එතන මෙතන ගත්තොත් මෙන්න මෙතන මේක හරි. මෙතන වැරද්දක් නෑ. මෙතන ගෲප්ස් හතරකට තමයි ගෲප් කරලා තියෙන්නේ. ඒක නිවැරදි. ඒ දෙකම මෙතන ගත්තොත් ළමයි පොඩි වැරද්දක් තියෙනවා. ඒක හේතුව එක බිඳුව කියන දෙකම ගෲප් කරලා තියෙනවා. ඒ නිසා මේක වැරදි. හරි? ඒත් එක මේ පල්ලෙහා ගත්තොත් මේ පල්ලෙහා තියෙන ගෲපින් දෙකම වැරදි. ඒකට රීසන් එක තමයි එකක් මෙන්න මෙතන ඩයගනල් එකක්. එහෙම ඩයගනල් වෙන්න බෑ. අනිත් එක මෙතන ඩයගනල් එකක්. ඒකත් වැරදි. මෙතනත් ඩයගනල් එකක්. ඒකත් වැරදි. මේක මෙහෙමත් වැරදි. හරිද? ඩයගනල් විදියට මම කිව්වා තියෙන විදියක් නැහැ කියලා. ඒ නිසා ඩයගනල් විදියට මෙතන ගෲපින් කරන්න බෑ K-map වලදී. ඒක හොඳට මතක තියාගන්න. හරි? ඊළඟට ඊළඟට අපි බැලුවොත් මෙන්න මෙතන තියෙනවා each group should be as large as possible. පුළුවන් තරම් අපි හදන group එක ප්‍රමාණය විශාල වෙන්න ඕනි. එතන මෙතන අපිට හතරේ group එකක් හදන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන ළමයි හතරේ group එකක්. මෙතනත් තියෙන හතරේ group එකක්. හරිද? හතරේ groups දෙකක් තියෙනවා. පැහැදිලිද? එතන හතරේ group දෙකක් තමයි හදන්න අවශ්‍ය වෙන්නේ. එහෙම නැතුව මේ විදියට දෙකේ groups තුනක් හැදුවොත් වැරදි. මෙතන number of groups ප්‍රමාණය 3ක් තියෙනවා. මෙතන number of groups ප්‍රමාණය 2ක්. පුළුවන් තරම් group ප්‍රමාණය මොකද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ. එහෙනම් group ප්‍රමාණය අඩුවෙන් තියෙන වෙන මෙතන ඒ නිසා මේක correct. මේක wrong. මොකද මෙතන groups 3ක් තියෙන නිසා. දැන් අද මම ගානෙන් ගාන ගණන් ටිකක් වැඩිපුර හදනවා. එතකොට ඔයගොල්ලන්ට තව පැහැදිලි වෙයි. ඒත් එකම මෙතන ගත්තොත් මෙතන groups ප්‍රමාණය බොහොම වැඩි. බලන්න මෙතන තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි. group ප්‍රමාණය 5ක් තියෙනවා. මේ එකම ගානට තමයි මේ දිගටම තියෙන්නේ. ඒතර groups පහක් තියෙන්න බෑ group වැඩි එතන. ඊට වඩා අඩුවෙන් මෙතන group කරන්න පුළුවන්. අපි ගත්තොත් මෙතන 1යි 2යි 3යි 4යි 5යි. එතනත් groups 5ක් තියෙනවා. ඒතර එතන group ප්‍රමාණය වැඩි. අනවශ්‍ය විදිහට එතන group කරලා තියෙනවා. එතකොට හරි විදියට මෙතන තියෙනවා මෙන්න මෙතන හතරේ group එකක් තියෙනවා 1යි 2යි 3යි 4යි groups හතරකින් අපිට වැඩේ කරගන්න පුළුවන්. මම කිව්වා group ප්‍රමාණය එන්නේ අඩු වෙන්න ඕනේ. group ප්‍රමාණය එන්නේ අඩු වෙනවා නම් ඒක හොඳ K-map එකක්. ඒක more simplified one එකක්. එතකොට අපි කියනවා ඒක නිවැරදි කියලා. හරි? ඒ විදිහට තමයි group කරන්න ඕනේ. ළමයි අවශ්‍ය දේවල් තියෙනවා ඔයගොල්ලෝ නෝට් ඩවුන් කරගන්න. ඒ දේවල් වෙන්න බෑ කියන එක මම රෙකෝඩින් එකේදී දෙනවා. එතකොට ඔයගොල්ලන්ට නැවත මේක අහන්න පුළුවන්. හරි? ඊට පස්සේ මෙතන තියෙන ළමයි each cell containing a one must be in at least one group. අඩුම තරමේ හැම එකේ ඉලක්කමක්ම හැම group එකකටම කොහොම හරි අයිති වෙන්න ඕනේ. කොහේ හරි group එකකට හැම එකේ ඉලක්කමක්ම අයිති වෙන්න ඕනේ. example එකක් තමයි මෙතන තියෙනවා දෙකේ group එකක්, මෙතනක් තියෙනවා දෙකේ group එකක්. මෙතන මෙයාව තනියම අපිට ගන්න වෙනවා. මොකද වෙන එකේ එක ඉලක්කමක්වත් කොහෙවත් නැහැ. ඒ නිසා මෙතන all together 3 groups තියෙනවා. මම මේ තාම කතා කරන්නේ grouping විතරයි. grouping වලින් පස්සේ තමයි අපි simplified answer එක ගන්න කොහොමද කියලා කතා කරන්නේ. හරි? එතකොට අපි කියනවා මෙතන groups තුනක් තියෙනවා. group 1, group 2 and group 3. මෙතන එකේ groups හදන්නත් පුළුවන්. මම කිව්වා 2 to the power 0 equal 1 කියලා. එහෙම හදන්න පුළුවන්. හරි. groups මේ overlap. මම මුලින්ම කතා කරා එක overlap වෙන්න පුළුවන්. group එකක් උඩ group එකක් තියෙන්න පුළුවන්. example එකක් හතරේ group එකයි මෙතනත් හතරේ group එකයි. ප්‍රශ්නයක් නැහැ. groups දෙකක් තියෙනවා. groups දෙක උඩ එක ගිහිල්ලා තියෙනවා. overlap එකක් වෙලා තියෙනවා. groups මේ overlap it is correct. ඊළඟට මෙතන ළමයි 3 groups හදලා. ඒක වැරදි. number of groups ප්‍රමාණය වැඩි. ඒ නිසා මේක wrong. හරි. මෙන්න මේ වගේ අවස්ථාවක් ගත්තොත්
මෙතන නම් වෙලා තියෙන්නේ මෙහෙ විදියට දෙපැත්තෙන්ම මෙහෙ හතර ඔහොම ගෲප් කරන්න පුළුවන්. අපි ඒකට කියනවා මේ දෙක දෙපැත්තට එකතු කරාම එක ගෲප් එකක් හැදෙනවා කියලා. උගලන්ට මම නැවත පෙන්නන්නම් මෙන්න මේ විදියට එක ගෲප් එකක් ගන්න පුළුවන්. එතන මෙතන this group contain 4 ones. එකේ ඉලක්කම් හතරක් එතන තියෙනවා. හරි? හරි. ඊළඟට දැන් මම ඔයගලන්ට එක්සැම්පල්ස් ටිකක් පෙන්නනවා. මම K-maps ටිකක් ඇඳලා ඒ K-maps වලින් මම ගෲප් කරලා ඔයගලන්ට පෙන්නනවා කොහොමද උත්තරය ගන්න කියලා. මෙච්චර වෙලා ඉගෙනුවේ ළමයි හැමෝටම ගෲපින් කරන විදිය විතරයි. අපි කොහොමද එකේ ඉලක්කම් ටික ගෲප් කරන්න කියලා විතරයි දැන් ඉගෙනුවේ. හරි? හරි. දැන් අපි යමු හරි. දැන් ඉන්පුට්ස් තුනක එකක් නම් ඉන්පුට්ස් තුනක K-map එකක් නම් මේ විදියට අනිවාර්යෙන්ම කොටු 8ක් අඳින්න ඕනේ. A B C. ඔය විදිහට තමයි අපි ලියන්නේ. අපේ ගානේ ඉන්පුට්ස් දුන්නේ A B C නම් අපි පාවිච්චි කරන්න ඕනේ A B C කියන ඉන්පුට්ස් විතරයි. හැදෙරිද? එහෙනම් මෙතන එනවා 0 0 0 1 1 1 1 මෙතන 0 මෙතන 1. එතකොට මේ එක K-map එකක් ඇතුලේ කොටු 8ක් තියෙනවා. එක්සාම්පල් එකකට අපි කියනවා මෙතෙන්ට මේ විදියට එකේ ඉලක්කම් තිබුණා නම් එකේ ඉලක්කම් දාන විදිය මම කියන්නම්. හරි? මේ විදියට එකේ ඉලක්කම් තිබුණා නම් අපි මෙන්න මේ විදියට ගෲප් කරනවා. මේක එක ගෲප් එකක්, මේක තව ගෲප් එකක්, මේක තව ගෲප් එකක්. එතන බැලුවාම මෙතන තියෙනවා ගෲප්ස් ළමයි 3ක් තියෙනවා. හරිද? මෙයා group 1, මෙයා group 2, මේ උඩින් ඉන්න කෙනා group 3 කියලා අපි කියනවා. හරිද? අවශ්‍ය ළමයි note down කරගන්න. මේ example එකේ groups 3ක් create වුණා. හරි? අපි දැන් group 1 එකට යනවා. මම දැන් group 3ම මෙතන ලියන්නයි යන්නේ. group 1 එක ගත්තොත් ළමයි group 1 කියන්නේ මෙන්න මේ group 1 කියන්නේ මෙන්න මේ cell දෙක. මෙන්න මෙයාව කියවන්න ඕනේ. මම example එකක් විදිහට මෙන්න මෙතනින් ලියනවා. බිඳුවයි බිඳුවයි කියන්නේ A bar B bar A bar B A B A B bar මෙතන C bar මෙතන C හරිද එතකොට අපි මේ group එකේ මෙන්න මෙයාව ලියන්නයි යන්නේ එහෙනම් අපි ලියන්නේ කොහොමද A B C කියලා තමයි ලියන්නේ group 1 එක A B C හරිද group 1 එකේ එහා පැත්තේ තියෙන cell එක මෙන්න මේ එකේ ඉලක්කම ලියන්නේ කොහොමද A B bar C A B bar C දැන් මට කියන්න මේ group 1 කියන එකට අදාළව මම cells දෙකක් ලිව්වා. ඒ cell දෙකටම පොදු අගය මොකක්ද? කවුරු හරි මට message එකක් දැම්මත් කමක් නැහැ. කියන්න පුළුවන් නම් කිව්වත් කමක් නැහැ. එතකොට මොකක්ද පොදු වෙන්නේ? A B C තියෙනවා A B bar C තියෙනවා. පොදු වෙන්නේ මොකක්ද? A C common. A C දෙකම common වෙනවා. අපි group 2 එක ගත්තොත් group 2 කියලා කිව්වේ ළමයි දැන් මෙන්න මෙයාම ඉස්සලා මේ ඉලක්කම ලියනවා A bar B C ඊට පස්සේ මේ ඉලක්කම ලියනවා A B C මේ දෙකටම common මොකද්ද B C විතරයි හරිද group 3 එක ගත්තොත් group 3 කියලා කියන්නේ මෙන්න මෙයාව එහෙනම් අපි ලියනවා A B C bar මෙයා කවුද A B C මේ දෙකටම common මොකක්ද A B එහෙනම් අපේ උත්තරය වෙන්නේ Z සමානයි AC ධන BC ධන AB මේක තමයි ෆයිනල් ආන්සර් එක. හැදිරිද? ඒතර අන්තිමට අපේ K-map එක සුළු කරාම K-map එක සිම්ප්ලිෆයිඩ් කරාම අපේ ෆයිනල් ආන්සර් එක වෙන්නේ AC ධන BC ධන AB කියන ආන්සර් එක. ඒතර විභාගයේදී ඕගලන් K-map එක මැප් කරලාද ගෲපින් වලින්ද මේක ගත්තේ? ඔක්කොම ස්ටෙප්ස් තියෙන්න ඕනි. පැහැදිලිද? මේ ගෲප්ස් ලියන්න ඕනේ. මේක තමයි හරිම ක්‍රමය ළමයි වෙන ක්‍රම වලට පුරුදු වෙන්න එපා මේ විදිහට උඩ යට ලියලා ගෲප් කරන්න පුරුදු වෙන්න හරිද ඔන්න ওই විදිහට තමයි අපි මේකේ ආන්සර් එක ගන්නෙ හරි හරි දැන් මේක අවශ්‍ය ළමයි මම විනාඩියක් දෙකක් දෙන්නම් අවශ්‍ය ළමයි මේක නෝට් ඩවුන් කරගන්න
අවශ්‍ය ළමයි ලියා ගන්න. මොනවා හරි දැනගන්න තියෙනවා නම් මට මෙසේජ් එකක් දාන්න ළමයි. බලන්න පුළුවන් මේ chat එකෙන්. හරි? ලියාගෙන ඉවරයිද? මුතුලි හරිද පුතේ? ලිව්වද? හරිනේ. හරි. දැන් අපි මෙතනින් මම මේ ඔයාලට මේ ඕපන් කරන්න යන්නේ අදාළ පේපර් එක. මෙතන මෙන්න මේක තමයි මම ඩිස්කස් කරන්න හදන ක්වෙස්චන් එක. ඒක සිංහලෙන් තියෙන එක ප්‍රශ්නයක් නෑ. මෙන්න මේ හැමෝම ලියන පොතේ මෙන්න මේක මෙන්න මේ අඳ පේන ලොජික් ගේට් එක හැමෝම අඳින්න. මේ සර්කිට් එක යන ගාන ලියන පොතේ මම මේ ගාන තමයි හදන්න යන්නේ ළමයි. හරි? ඒතර අපි දන්නවා මෙතනින් ක්‍රියේට් වෙන්නේ A ධන B, මෙතනින් ක්‍රියේට් වෙන්නේ B ධන C, මෙතනින් එන්නේ C. එතකොට අපි කියනවා Z සමානයි A ධන B dot B ධන C dot C. පැහැදිලිද? අපේ බූලියන් එක්ස්ප්‍රෙෂන් එක වෙන්නේ A ධන B dot B ධන C dot C කියන එක. එහෙනම් Z සමානයි A ධන B dot B ධන C dot C. ඔන්න ඕකට ගැලපෙන ට්‍රුත් ටේබල් එක තමයි අපිට අඳින්න තියෙන්නේ. අපි ඒක අඳින්න කලින් ඔයගොල්ලෝ මේක හැමෝම අඳින්න ලියාගන්න. හරි? A ධන B dot B ධන C dot C තමයි බූලියන් එක්ස්ප්‍රෙෂන් එක විදියට තියෙන්නේ. ඒක හැමෝම අඳින්න. හරි? ඉවරයි නේද පුතේ? හරි. දැන් අපි යමු මෙන්න මේකේ ට්‍රුත් ටේබල් එක ක්‍රියේට් කරන්නයි යන්නේ. හරි? මම වයිට් බෝඩ් එක අරගෙන ක්‍රියේට් කරනවා ඔයගලන්ට මේක පෙන්නනවා. ඇදලා පෙන්නන්නම්. අපිට ක්‍රියේට් උනේ එක්ස්ප්‍රෙෂන් එක A ධන B dot B ධන C dot C is සමානයි. This is the boolean expression. මේක තමයි boolean expression එක විදිහට අපිට පෙන්වන්නේ. ඒතර මේ විදිහට තමයි boolean expression එක තියෙන්නේ. මේක තමයි අපි
සිම්ප්ලිෆයි කරන්න හදන්නේ. හරි? දැන් මෙතන ඉන්පුට්ස් කීයක් තියෙනවද? ඉන්පුට් කීයක් තියෙනවද? ඉන්පුට් තුනක් තියෙනවා. A B C කියලා ඉන්පුට් තුනක් තියෙනවා. එහෙනම් අපි A B C කියලා කොලම්ස් තුනක් අඳ ගන්න ඕනි. A B C. හරිද? A B C කියලා ඉන්පුට් තුනයි නම් අපි දන්නවා පල්ලෙහාට පේලි ළමයි. පල්ලෙහාට මේ ට්‍රුත් ටේබල් එකේ පේලි හැදෙන්න ඕනේ 8. හරි? ඒ 8 මම මෙතන අඳිනවා 0.4යි එකේවා 4යි. 0.2යි එකේවා 2යි. 0.2යි එකේවා 2යි. 0.1යි 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 0.1යි. හැම ඉන්පුට් තුනක් තියෙන හැම ගානකටම ළමයි ක්‍රියේට් වෙන්න ඕනේ මෙන්න මේ විදියට තමයි ABC ක්‍රියේට් වෙන්න ඕනේ මේ විදියටයි. ABC ඉන්පුට් තුනට අදාළව පල්ලෙහාට පේලි 8ක් ලියවිය යුතුමයි. ඊට පස්සේ තමයි අපි A ධන B කියන කොලම් එකක් ක්‍රියේට් කරගන්නේ. ඊට පස්සේ තමයි අපි B ධන C කියන කොලම් එකක් ක්‍රියේට් කරගන්නේ. ඊට පස්සේ අපි A ධන B dot B ධන C dot C කියන කොලම් එක ක්‍රියේට් කරගන්නවා. අපි දන්නවා ධන ලකුණක් තියෙන හැම තැනම මොකක්ද වෙන්නේ? O gate එකක් ක්‍රියේට් වෙනවා. ඩොට් එකක් තියෙන හැම තැනම මොකද්ද ක්‍රියේට් වෙන්නේ? AND එකක් ක්‍රියේට් වෙනවා. අපි හිතමු මෙහෙම. A ධන B බලමු. 0යි 0යි නම් 0යි. 0යි 0යි නම් 0යි. එකතු කරන්න තියෙන්නේ. 0යි 1යි නම් 1යි. 0යි 1යි නම් 1යි. 1යි 0යි නම් 1යි. 1යි 0යි නම් 1යි. 1යි 1යි නම් 1යි. 1යි 1යි නම් 1යි. හරිද? ඊට පස්සේ නම් B ධන C. එකතු කරමු. 0යි 0යි 1යි නම් 1යි. 1යි 0යි නම් 1යි. 1යි 1යි නම් 1යි. මෙතන 0යි 1යි 1යි 1යි. හරිද? දැන් මෙන්න මේ තුනටම AND gate එකක් දාන්න තියෙන්නේ. AND gate එකක් කියලා කියන්නේ ළමයි input ඔක්කොම එක නම් තමයි උත්තරේ එක වෙන්නේ. පැහැදිලිද? A ධන B කියන කොලම් එක, B ධන C කියන කොලම් එක, C කියන කොලම් එක තුනම 1 1 1 වුණොත් විතරයි 1 කියන ආන්සර් එක එන්නේ. 0 0 0 නම් 0. 1 0 1 නම් again 0. 0 1 1 නම් again 0. 1 1 1 මෙන්න මෙතන එකේව තුනක් තියෙනවා. එහෙනම් මෙතන 1. 0 1 0 එහෙනම් 0. 1 1 1 එහෙනම් 1. 0 1 1 මෙතන 0. 1 1 1 එහෙනම් 1. මෙන්න මේක තමයි අපේ ෆයිනල් ට්‍රුත් ටේබල් එක. ෆයිනල් ට්‍රුත් ටේබල් එක විදිහට මේක තමයි පෙන්වන්නේ. දැන් අපි මේ ඇඳපු ට්‍රුත් ටේබල් එකට අදාළව තමයි ළමයි K-map එක අඳින්න ඕනේ. පැහැදිලිද? එහෙනම් අපි K-map එක බලමු. මම මේ විදිහට K-map එක අඳිනවා. A B C 0 0 0 1 1 1 1 0 0 1 ඔන්න විදිහට තියෙනවා. හැම වෙලෙම K-map එක ඔය විදියයි. හරි? දැන් මෙන්න මේ එකේ ඉලක්කම් තුන. එකේ ඉලක්කම් තුන තියෙන ඇත්තටම හතරවෙනි පේලියේ මෙන්න මෙතනයි 6 වෙනි පේලියේ 8 වෙනි පේලියේ මම මේ කොළ පාටින් රවුම් කරපු පේලි තුනේ විතරයි එකේ ඉලක්කම වෙලා තියෙන්නේ. එහෙනම් අපි බලමු 0.1 කියන කොටුව. 0.1 එහෙනම් එතනට එක දාන්න. හරිද? ඊට පස්සේ තියෙනවා 1.1 1.1 නම් අපි 1.1 කියන්නේ මෙතන එතනට එක දානවා. 1 1 1 1 1 1 තියෙන්නේ මෙතනට එක දානවා. හරිද? අද අනිත් ඔක්කොම කොටු වලට මොනවද අපි දාන්නේ? බිංදුව. එහෙනම් මේ ඔක්කොටම එනවා 0. හරි? දැන් අපි ගෲප් කරන්නයි ඕනේ. කොහොමද ගෲප් කරන්නේ? 1යි 2යි. මෙයා group 1, මෙයා group 2. There are two groups. හරි? දැන් අපි බලමු group 1 එක කොහොමද එන්නේ කියලා. මෙතන මම ඉස්සෙල්ලත් ලියාගත්තා. ඔයගොල්ලන්ට අවශ්‍ය නම් ලියන්න A bar B bar A bar B A B A B bar C bar C. හරි? Here A bar B C. මෙන්න මෙයා A B C. මේ දෙකට කොමන් මොකද්ද? BC. පැහැදිලිද? උන එකපාරින්ම මම වැඩේ කරා. ඒ අදාළ group එකට අදාළ ටික ලිව්වා. කොමන් එක ගත්තා. එහෙනම් BC තමයි මෙතන කොමන් වෙන්නේ. ඊළඟට මෙයාව ගත්තොත් ABC. මෙයාව ගත්තොත්
A B bar C. උත්තරය AC. හරිද? උත්තරය AC. එහෙනම් Z සමානයි BC ධන AC. පැහැදිලිද? එතකොට අපි මැදට ධන ලකුණ දාන්න. තේරුණාද හැමෝටම මොනවද තියෙන ගැටලු දැන් මගෙන් අහන්න බලන්න. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. මොනවද තියෙන ප්‍රශ්න? මේක පැහැදිලිද? ගෲප් කරපු විදිය හරිද? උත්තරේ ගත්ත විදිය පැහැදිලිද? ට්‍රුත් ටේබල් එක ඕකේද? ළමයි මෙසේජ් එකක් එවන්න මම කියන්නේ පැහැදිලිද? අපි ගානක් හදමු දැන් තව ගානක්. හරි? කවින්දි මුතුලි ඕකේද? ඔව් අපි තාම POS කතා කරේ නෑ පුතේ. POS කතා කරද්දි මම කියන්නම්. ස්ටිල් අපි තාම යන්නේ SOP විතරයි. SOP වල මේ එකේ ඉලක්කම් විතරයි අපි ගෲප් කරේ. POS අපි ටිකකින් කතා කරමු. මේකෙන් ගණන් දෙක තුනක් හැදුවාට පස්සේ. හරි? මෙතන ඉන්නවා මගේ තියරි ක්ලාසස් වලට හිටපු නැති ළමයි. ඉතින් එතකොට මේක තව ඔයගලන්ට වඩා පැහැදිලි වෙන්න තමයි මම මේ මුලින් ඉඳන් මේවා කියලා දෙන්නේ. හරි. අපි යමු දැන් ඊළඟ ගානට මේකේ අවශ්‍යව ලියා ගන්න ළමයි. ඉතින් ඔයගලන්ට පස්සේ නැවත මේ ගණන් ටික බලද්දි රිවයිස් වෙනවා. හරි? හරි. ඇත්තට මේ අපි හැදුවේ 2020 A level ප්‍රශ්න පත්‍රයට උත්තරය තමයි ලියුවේ. SOP එක තමයි හැදුවේ. මම තාම අද SOP තමයි අද කතා කරන්නේ. අපි next week එකේදී POS කතා කරමු. අද SOP ටික ඉවර කරගමු. හරි? හරි. අපි යමු දැන් 2021. හරි. මෙන්න තියෙනවා හැදින් නේද ළමයි? මේ තියෙන්නේ අපිට තියෙන logic gate එක. පළවෙනි ප්‍රශ්නේ තමයි draw the complete truth table for the given circuit. ඊට පස්සේ තමයි එයා දීලා තියෙනවා අපිට K-map එකේ format එක. මෙන්න මේ K-map format එක fill කරන්න ඕනේ. ඊට පස්සේ එයා කියනවා more simplified SOP expression එක ගන්න කියලා කියනවා මේ අදාළ මේ PDF K-map එක හරහා. පැහැදිලිද? ඒ K-map එක හරහා අපිට ගන්න කියලා කියනවා simplified SOP එක. එතකොට ඉස්සෙල්ලාම මෙන්න මේකට අදාළව තමයි අපි truth table එක හදාගන්න ඕනේ. හරි? අපි ලියමු මේකේ expression එක x සමානයි. x සමානයි. දැන් x තියෙන නිසා x සමානයි a b bar c bar. එහෙනම් a b bar c. හරිද? a b bar c bar. එකතු කිරීම a b c bar. a b c bar. එකතු කිරීම ඇයි එකතු කිරීම දාලා මෙන්න මෙතන O ගේට් එක. a b c a b c ඔන්න ඔය එක්ස්ප්‍රෙෂන් එකට ගැලපෙන ඔය එක්ස්ප්‍රෙෂන් එකට ගැලපෙන ට්‍රුත් ටේබල් එක තමයි අපි ඉස්සෙල්ලාම හදාගන්න ඕනේ. වැදගත්ම දේ ඒක. ඉස්සෙල්ලාම එක්ස්ප්‍රෙෂන් එකට ගැලපෙන ට්‍රුත් ටේබල් එක ක්‍රියේට් කරගන්න ඕනේ. හරිද? හැමෝම පැත්තක ලියාගන්න මෙන්න මේ ප්‍රකාශනය. මේ ප්‍රකාශනය ලියාගන්න. A B බා C බා එකතු කිරීම A B C බා එකතු කිරීම A B C කියලා ලියාගන්න. හරි? හරිද ළමයි ඉවරයිද? කිව්වා.
හරිනේ හරි ඔන්න ඕක තමයි එක්ස්ප්‍රෙෂන් එක. හරිද? හැමෝටම මම හිතනවා ස්ක්‍රීන් එක පේනවා කියලා. මේක තමයි එක්ස්ප්‍රෙෂන්. මේකට ගැලපෙන්න අපි ක්‍රියේට් කරගන්න ඕනේ ළමයි ට්‍රුත් ටේබල් එක. අපි බලමු දැන් ට්‍රුත් ටේබල් එක කොහොමද හදන්නේ කියලා. මේකට කොලම්ස් ටිකක් වැඩිපුර ඕනේ. A B C. මේ ගානේ හැටියට අපිට B බා ඕනේ. මේ ගානේ හැටියට අපිට C බා ඕනේ. මේ මුකුත් ලිව්වේ නැහැ කියන්නේ මේ අතර ඩොට් තියෙන පුතේ ආ. ඒක ඩොට් එක ලිවීම අනිවාර්ය නෑ. A B bar C bar A B C bar A B C finally is හරි final truth table එකට එන්න ඕනේ ඉතින් දැන් අපි ගමු මේ විදිහට A B C වලට බිංදු 4යි එකේව 4යි බිංදු 2යි එකේව 2යි බිංදු 2යි එකේව 2යි බිංදුවයි 1යි බිංදුවයි 1යි බිංදුවයි 1යි බිංදුවයි 1යි හරිද අපි ගන්නවා ළමයි B bar කියන්නේ B වල opposite side එක B වල අගය B වල අගයන් ටිකේ අනිත් පැත්ත තමයි ගන්න විතර හරිද එහෙනම් B bar කියන්නේ 1 1 0 0 1 1 0 0 හරි ඊට පස්සේ අපි C bar ගන්න ඕනේ C bar කියලා කියන්නේ ළමයි C වල අනිත් පැත්ත 1 0 1 0 1 0 1 0 හරිද දැන් අපි බලන්න ඕනේ මෙතන තියෙන ඩොට් එකක් A B bar C bar ඒ කියන්නේ මේ A එකයි B bar එකයි C bar එකයි තුනේම 1 1 1 තිබ්බොත් විතරක් 1 වෙන්න ඕනේ. මොකද තුනේම 1 1 1 තිබ්බොත් විතරක් උත්තරය 1 වෙන්න ඕනේ. එහෙමනම් අපි බලමු මෙතන අනිවාර්යෙන්ම පළවෙනි පේලි හතරම පළවෙනි රෝ හතරම බිංදුව. මොකද මෙතන බිංදු තියෙන්නේ. එහෙනම් මුල් පේලි හතරම බිංදු. පස්වෙනි පේලිය ගත්තොත් 1 1 1 එහෙනම් එතෙන්ට එන්න. ඊට පස්සේ මෙන්න මෙතන ගත්තොත් C බා බිංදුව දෙන එහෙනම් බිංදුවයි අනිවාර්යයෙන්. මෙතන B බා බිංදුව දෙන එහෙනම් බිංදුවයි. මේ දෙකම බිංදුව එහෙනම් කොහොමද බිංදුව? පැහැදිලිද? A B බා C බා තුනේම 1 1 1 තිබ්බොත් විතරයි අපි ආන්සර් එකට 1 දාන්නේ. පැහැදිලිද? next A B C බා. A B කියන දෙකේ C බා කියන එකේ. දැන් මේ එකකවත් A B දෙකේම එක නැහැ. එක නැහැ. නම් පළවෙනි පේලි 6ම එක බිංදුව. හරි A B C bar C bar කියන්නේ මෙන්න මෙතන. එහෙනම් එතන හරි. එතන 1 1 1 1 1 1 කියලා තියෙනවා. එතෙන්ට 1. ඊට පස්සේ 0. අයි මෙතන 0 තියෙන නිසා. ඊට පස්සේ තියෙනවා A B C. A B C වල ළමයි 1 1 1 නම් විතරයි 1 වෙන්නේ. එහෙනම් අපි බලමු මෙතන එකේ ඉලක්කම් තුනක් තියෙන මෙන්න මෙතන විතරයි. එතෙන්ට එකේ. otherwise මේ ඔක්කොටම හරි. දැන් අපි Z වලට මෙන්න මේක එකතු කරන්නයි යන්නේ. මොනවද එකතු කරන්නේ? මෙන්න මේ තුන. හරිද? මේ පැත්තේ පේලි තුනම බිංදුව. එනම් බිංදුවයි. මෙතන බිංදුව. එහෙනම් බිංදුවයි. මෙතනත් බිංදුව. එනම් බිංදුවයි. බිංදුවයි. එක බිංදුව බිංදුව නම් එකයි. බිංදුව 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 නම් බිංදුවයි. බිංදුව එක බිංදුව නම් එකයි. බිංදුව බිංදුව එක නම් එකයි. This is the final output. හැදෙලිද? මෙන්න මේ විදිහට අපි output එක අරගෙන පෙන්නන්න ඕනේ. දැන් තමයි අපි මේ output එකට ගැලපෙන විදිහට අපි K-map එක පුරවන්නයි යන්නේ. පැහැදිලිද? මේ output එකට ගැලපෙන අපි K-map එක පුරවන්නයි යන්නේ. අපි මෙන්න මේ විදිහට K-map එකක් අඳගමු. A B C 0 0 0 1 1 1 1 0. මෙතන 0 මෙතන 1. ඒව වෙනස් වෙන්නේ නැහැ. එහෙමනම් මෙතන තියෙනවා 3 outputs. මම මේ රතු පාටින් රවුන්ඩ් කරන පේලියේ මේ පේලියයි උතරවෙනි පේලිය මෙන්න මේ පේලිය. ඔන්න ඔය පේලි තුනේ තමයි 1 ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මේ පේලි තුනට අපි දැන් එක දාන්න යන්නේ. බලමු අපි. 1 0 0
100 ඔන්න උතනින් බැලුවා 1 දැම්මා. 110 එහෙනම් මෙතන 110 1 දැම්මා. 111 එහෙනම් මෙතන 111 දෙන්න 1 දැම්මා. otherwise මොනවද දාන්නේ? 0 අපි එන්ටර් කරනවා. හරි. දැන් තමයි අපි ගෲප් කරන්න පටන් ගන්න. අපිට ඇත්තටම එකේ ඉලක්කම් ටික දාගත්තට පස්සේ ඉතුරු ටික කොහොමද 0 වෙනවා. එහෙනම් අපි දැන් ගෲප් කරමු. Here one group, here other. There are two groups. Group 1, group. හරි. මම මේ කරන්නේ SOP expression එක ගන්න යන්නේ simplified version එක. එහෙනම් අපි group 1 ලිව්වා, group 2 ලිව්වා. group 1 ගත්තොත් A B C bar. මේ වලට පුරුදු හින්දා මම ලියන්නේ A B උඩින් හරි. මෙයා ගත්තොත් A B C. මේ දෙන්නටම පොදු මොකද්ද? AB. මේ දෙන්නටම පොදු මොකද්ද? AB. අපි මෙතන ගත්තොත් A B C bar. මෙයාව ගත්තොත් A B bar C bar. මොකද්ද common? A C bar. හරිද? එහෙනම් අපේ answer එක final answer එක Z සමානයි AB ධන AC bar. ඒක තමයි උත්තරේ. final answer එක මෙන්න මේක. පැහැදිලිද? ඔන්න මම create කරපු truth table එක මේ truth table එක මගින් මම මේ විදිහේ K-map එකක් ගත්තා. මේ K-map එක මගින් මම මේ විදිහේ expression එකක් ගත්තා. finally මෙන්න මේ මම underline කරන SOP expression එක මම මේ ආකාරයට simplify කරනවා. පැහැදිලිද? එතකොට දැන් තමයි අපිට simplified version එකක් ලැබිලා තියෙන්නේ. අර මුලින්ම තිබෙ දිග expression එකක්. ඒක අපි more simplified answer එක බවට පරිවර්තනය කරා. ඔයගොල්ලෝ මේක ගිය සතියේ ඉගෙන ගත්ත K-map එකෙන් කරාත් මේ උත්තරේ එන්න ඕනි. K-map එකෙන් හැදුවත් අපි කියනවා loss වලින් හැදුවත් කොහොම හැදුවත් answer එක එකයි. එකම උත්තරය නැවත එන්න ඕනි. පැහැදිලිද? හරි? තේරුණාද ළමයි? හරි? done. Yes. Good. හරි. අපි යමු තව question එකකට. මේ question එක මම හිතනවා හැමෝටම පැහැදිලි කියලා. තව question එකකට අපි යමු. හරි. දැන් ඇත්තටම අපි මේ කරේ 2021 A level ප්‍රශ්නය. මොකද 2021 A level ප්‍රශ්නය තමයි මේ කතා කරේ. අපි යමු 2022ට. මේ තියෙන්නේ 2022 පේපර් එක. 2022 ආවේ PQR කියලා. ඔයගොල්ලන්ට පේනවා මෙතන උඩම තියෙන PQR. පැහැදිලිද? හැමෝටම බොහොම පැහැදිලිව පේනවා මේ logic circuit එක. මේ circuit එකට ගැලපෙන ඉස්සෙල්ලා වගේම truth table එක හදන්නයි තියෙන්නේ. පැහැදිලිද? හරි. try කරන්න හැමෝම විනාඩි 5ක් දෙන්නම්. මෙන්න මේ circuit එකට ගැලපෙන truth table එක create කරන්න. දෙදස් විසි දෙක එලෙවල් කියලා ලියාගන්න. මීට කලින් මේ එලෙවල් ප්‍රශ්න ළමයි කරලා ඇති. ඒකට කමක් නැහැ. නැවත වතාවක් අපි මේව කරලා ප්‍රැක්ටිස් කරමු. හරි? හරි. පැහැදිලිව මේක අඳින්න ඕනේ නැහැ. මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න පුළුවන්, ෆොටෝ එකක් ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ.
එතනින් ඔයගොල්ලෝ ලියාගෙන උත්තරේ හැදුවා නම් හරි ඉක්මනට. හරි? ඔව් දිසලිය අහනවා මේ පැටර්න් එකක් කියන්නේ මෙහෙමයි මම ඒක කියන්නම් ළමයි මේ එක්සැම්පල් එක ඩිස්කස් කරලා දිසලි මට මතක් කරන්න මම ඒක කියන්නම් පැටර්න් එක කොහොමද එන්නේ කියලා කේමයක් එකේ. හරි? හරි. හැමෝම මේකේ ට්‍රුත් ටේබල් එක අඳින්න. හරි? ට්‍රුත් ටේබල් එක හදලා ඉවරයිද නෑනේ? ළමයි ඉවරයිද ට්‍රුත් ටේබල් එක හදලා? yes. ඕකේ හරි. දැන් අපි මම ට්‍රුත් ටේබල් එක දැන් ක්‍රියේට් කරන්න යන්නේ. හරි. අපිට ආපු එක්ස්ප්‍රෙෂන් එක මම මෙහෙම ලියන්නම්. Z equal P bar Q bar R plus P
bar QR plus P bar QR bar plus PQR. PQR. හරි අපි දැන් create කරමු මෙන්න මේකට ගැලපෙන truth table එක. කොහොමද අපි create කරන්නේ? There are three inputs P Q R. 0 0 0 0 1 1 1 1 0 0 1 1 0 0 1 1 0 1 0 1 0 1 0 1 මොන විදිහට තමයි truth table එකේ truth table එකේ ඉතුරු ටික අපිට මේකට p bar ඕනේ q bar ඕනේ r bar ඕනේ p bar කියන opposite side of p 1 1 1 1 0 0 0 q bar කියලා කියන්නේ ළමයි 1 1 0 0 1 1 0 r bar කියන්නේ 1 0 1 0 1 0 1 0 දැන් අපි ක්‍රියේට් කරන්න ඕනේ p bar q bar r p bar q r p bar q r bar p q r හරි එතකොට p bar q bar r තමයි අපි ඉස්සෙල්ලාම ක්‍රියේට් කරන්න හදන්නේ එහෙනම් p bar q bar r කියන තුනේම 1 1 1 තියෙන්න ඕනේ එහෙම ගත්තොත් 0 1 1 නම් 0 1 1 1 නම් 1 මෙතන 0 0 0 0 0 0 හරි ඊට පස්සේ තියෙනවා p bar qr p bar qr තමයි ඊළඟට p bar කියලා කිව්වහම මෙතන qr මෙන්න මේ තුනේම 1 1 1 තියෙනවා මෙතන බිඳුව තියෙන නිසා 0 මෙතන බිඳුව තියෙන නිසා 0 මෙතන බිඳුව තියෙන නිසා මෙතන 0 1 1 1 නම් මෙතන 1 එතන මේ ඔක්කොගම 0 තියෙනවා එහෙනම් පල්ලෙහාට පේලි හතරම බිඳුව හරිද ඊළඟට p bar qr bar අපි බලමු p bar qr bar කිව්වහම p bar qr bar මෙතන බිඳුවනේ එහෙනම් බිඳුවයි මෙතන බිඳුවනේ එහෙනම් බිඳුවයි p bar qr bar මෙන්න මෙතන 1 1 1 1 එහෙනම් මෙතන 1 අනිත් ඔක්කොම ළමයි 0 3 4 5 6 7 8 ඊට පස්සේ තියෙනවා pqr pqr කියන්නේ pqr කියන තුනේම 1 තියෙන අන්තිම පේළිය විතරයි එතෙන්ට 1 දැම්මා බිඳු 7ක් එනවා හරි දැන් මම අපි ඉස්සෙල්ලා ඇඳපු K map එක නැවත අඳිනවා same format අපි use කරන්නේ හොඳට මතක තියාගන්න PQR වලින් එයාලා inputs දුන්නා නම් PQR වලින් ඒගොල්ලෝ inputs දුන්නා නම් අපි අඳින්නත් ඕනේ ඒක PQR වලින් එහෙනම් මෙතන PQR ඒක තමයි format හරි ඔයගොල්ලෝ තව කොහේ හරි දැකලා තියෙන පුළුවන් ළමයි මෙතෙන්ට P දාලා මෙතෙන්ට QR දාලා එහෙම කරයි කියලා වැරද්දක් නැහැ same output එක පැහැදිලිද PQR සාමාන්‍යයෙන් ඔහොම දැන් අපි ABC ත් එහෙම ලිව්වේ මෙතනින් ABC හරි PQR XYZ ඔන්න ඔය විදිහට තමයි අපි ඒක මෙන්ෂන් කරගන්නේ ඊට පස්සේ 0 0 0 1 1 1 1 0 again 0 1 දැන් අපි මෙතන Z output එක ගමු එකතුව ගත්තොත් ඇත්තට මෙන්නේ 0 0 1 1 0 0 0 1 හරිද තුන්වෙනි පේළියේ හතරවෙනි පේළියේ මම මේ රවුන්ඩ් කරන තුන්වෙනි පේළියයි හතරවෙනි පේළියයි අපි දාන්න ඕනේ. ඒ දෙකම අන්තිම පේළිය අපි ගන්න ඕනේ. මෙන්න මේ ටික තමයි අපිට වන්ස් විදියට ආපු පේළි තුන. ඔන්න ඕක හැම වෙලෙම ගාන හදද්දී මේ පේළි තුන highlight කරගත්තා නම් හොඳයි. හරි? දැන් තියෙනවා 0 1 0. එහෙනම් අපි 0 1 0 කියන්නේ මෙන්න මෙතන දෙන්න එක දානවා. 0 1 1 0 1 1 කියන්නේ මෙතෙන්ට එක දානවා. හරිද 1 1 1 කියන්නේ මෙතන එතෙන්ට එක දානවා otherwise 0 අනිත් ටිකට බිංදු දානවා මං කියලා දුන්නේ SOP එක හදන්න නම් එකේ ඉලක්කම් ටික ඔක්කොම group කරන්න කියලා එහෙමනම් මෙයා එක group එකක් මෙයා තව group එකක් there are two groups දැන් මෙච්චර වෙලා මං ගණන් තුනක් විතර හැදුවා ගණන් තුනේම හැදුවේ ළමයි group වර්ග තුනක් පැහැදිලිද ඉස්සෙල්ලා එකේ අපි එක විදියක් ඊළඟට තව විදියක් දැන් තව විදියක් ඕන තරම් group කරන ආකාර ගොඩක් තියෙනවා අපි තව ටිකකින් මේ ගණන් ටික ඉවර කරලා මම K-map ගොඩක් screen එකේ අඳින්නම් ඒ ඔක්කොම මම group කරලා ඔයගලන්ට පෙන්නන්න හරි දැන් අපි මේ group 1 2 දෙකටම අදාළව
උත්තරේ ගමු. group 1 මෙයා. A P ඔන්න දැන් A bar නෙමෙයි P bar Q bar. හරි? P bar Q R bar. කවුරු හරි ළමයින්ට මේක එකපාර ලියා ගන්න බැරි නම් මම මේ ලියනවා වගේ ලියන්න බැරි නම් මෙන්න මෙතන උඩින් ලියා ගන්න. P bar Q bar P bar Q P Q P Q bar. මෙතෙන්ට R bar මෙතෙන්ට R. එහෙම අවශ්‍යයි නම් ලියා ගන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් මෙතන P bar Q R bar මෙතන P bar Q R. එහෙමනම් මේ දෙකට මොකද්ද කොමන් වෙන්නේ? P bar P bar Q තමයි කොමන් වෙන්නේ. අපි මේ ගෲප් එක ගත්තොත් P bar Q R මෙතන ගත්තොත් P Q R. මොකද්ද එහෙනම් කොමන් වෙන්නේ? Q R. පැහැදිලිද? එහෙනම් අපේ ෆයිනල් අවුට්පුට් එක වෙන්නේ මොකක්ද? Z equal P bar Q ධන QR. P bar Q ධන QR. ඔව් මෙතන මොකක්ද අපිට කිව්වේ? බලමු. හරි හරි මම ඒක බලන්නම් මෙතුම් හරි. ඔව් මෙතන එකේ ඉලක්කමක් එන්න ඕනේ තව. 0.1 මෙන්න මෙතෙන් තමයි එක එන්න ඕනේ. හරි? මම එතෙන් එක දැන් දාන්නම්. මෙන්න මෙතෙන් එක එනවා ළමයි. හරි. මෙන්න මේ ගෲප් එක ගෲප් වෙනවා. ගෲප් 3 විදියට. එතන මට උත්තරේ දාවා P bar Q QR. ඒ ගෲප්ස් දෙක ඒ විදියටම හරි ළමයි. ඒ ගෲප්ස් දෙක ඒ විදියට වෙනවා ගෲප් 3 විදියට. මෙන්න මෙතන P bar Q bar R P bar Q bar R මෙතන P bar Q R. එහෙනම් මෙතනින් අපිට එන ආන්සර් එක P bar R. හරිද? එහෙමනම් අපේ ෆයිනල් ආන්සර් එක P bar Q ධන QR ධන P bar R. මෙතුම් මෙහෙම නේද පුතේ උත්තරය ආවේ? හරි? හරිද? ෆයිනල් ආන්සර් එක මෙහෙමද ක්‍රියේට් උනේ? P bar Q ධන QR ධන P bar R. දිසලි මේ උත්තරය ආවද? හරි. හරි. ඔව්. හරි පුතේ හරි. හරි. good. මේ විදිහට තමයි ක්‍රියේට් වෙන්නේ. මම මෙතන මේකේ එක ඉලක්කමක් ගන්න බැරි වුණා. ඒක ගත්තාම ආන්සර් එක විදිහට groups තුනක් ආවා. ඒතර මේ group තුන අතරින් මේක තමයි අපිට ෆයිනල් ආන්සර් එකට එන්නේ. ඒතර ඔයගොල්ලන්ට පේනවා මේ උඩ අපි ලියපු ලොකු බූලියන් එක්ස්ප්‍රෙෂන් එකට සාපේක්ෂව මේ පල්ලෙහා අපි ලියපු බූලියන් එක්ස්ප්‍රෙෂන් එක සිම්ප්ලිෆයිඩ් වань. මේ උඩ ලියපු එකට වඩා මේ පල්ලෙහා ලියලා තියෙන එක සිම්ප්ලිෆයිඩ් වෙලා තියෙනවා. කොහොමද සිම්ප්ලිෆයිඩ් කියලා අපි ඔප්පු කරගත්තේ? මෙතන ලොජික් ගේට්ස් ගොඩාක් තියෙනවා. මෙතන AND එකයි මෙතන AND එකයි මෙතන AND එකයි මෙතන AND එකයි. මෙතන එකයි O එකයි පහක් තියෙනවා ළමයි. ඒතර මෙතන ගත්තොත් අපිට ගේට් ප්‍රමාණය එන්න අඩු වෙලා තියෙනවා. හරිද? ඒතර මේක most simplified one එක විදිහට අපිට ගන්න පුළුවන්. හරි. දැන් මම මෙතනදී 2020 A level ප්‍රශ්නය 2021 A level ප්‍රශ්නය 2022 A level ප්‍රශ්නය ගැන past papers 3ක් කරා. හරි? දැන් මම මුතුලි අහවුනේ මුතුලි මේ කවුද? දිසලි අහපු ප්‍රශ්නෙට මම උත්තරය දෙනවා. හැම වෙලේම K-map එක ඔය විදිහටමද මැඩම් අදින්නේ කියලා ඇහුවා. මේ විදිහටමද K-map එක හැම වෙලේම අදින්නේ. ඒකට ළමයි පොඩි රූල් එකක් තියෙනවා. උන් ඒක අහගන්න මම දැන් ස්ක්‍රීන් එකේ එක කරලා පෙන්නන්නම්. අපි හිතමු දැන් අපි මෙච්චර වෙලා යන්නේ මේ විදිහට K-map එක. A B C 0 0 0 1 1 1 1 0. මෙතන 0 මෙතන 1. හරිද? එක වතාවකදී චේන්ජ් වෙන්න පුළුවන්. එක වතාවකදී වෙනස් වෙන්න පුළුවන් එක බිට් එකක් විතරයි. මොකද මම කිව්වේ? එක වතාවකදී වෙනස් වෙන්න පුළුවන් එක බිට් එකක් විතරයි. ඒ කියන්නේ බිංදුව 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 එක. දැන් බලන්න බිංදුව 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 එක කිව්වහම මෙයා එකයිනේ වෙනස් වෙලා තියෙන්නේ. බිංදුව 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 එක. බිංදුව එක එක එක. ඒ කියන්නේ බිංදුව එක 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 කියන්නේ මෙන්න මෙයා මෙහෙම එකපාරක් වෙනස්. එකපාරයි එක බිට් එකක් වෙනස් කරන්න පුළුවන්. එක බිංදුව මෙන්න මේ එක බිංදුව වෙලා එක එහෙම්මමයි. පැහැදිලිද? එතකොට අපිට තව ක්‍රමයක් තියෙනවා මේකට ගන්න. තව ක්‍රමයක් තියෙනවා මේකට ගන්න. කොහොමද මේක තව වෙනස් වෙන්න පුළුවන් අර මේ දෙක මාරු වෙන්න පුළුවන් වෙන ක්‍රමයක් නැහැ. මොනවද අහගන්න?
මේ විදියට K map එක තිබ්බොත් ABC 0 0 1 0 1 1 0 1 හරි. මේ ක්‍රමයක් හරි මේ ක්‍රමයක් හරි. ඇයි එහෙම කිව්වේ? 0 0 1 0. එතකොට 0 1 වෙලා. ප්‍රශ්නයක් නෑ. එක බිට් එකයි එකපාරට චේන්ජ් වෙලා තියෙන්නේ. 1 0 1 1. මෙතන 0 1 වෙලා. ඒත් ප්‍රශ්නයක් නෑ. හරි එක බිට් එකයි එකපාරට වෙනස් වෙලා තියෙන්නේ. මෙතන 1 1 0 1. එහෙනම් මෙතන මේ 1 0 තමයි වෙලා තියෙන්නේ. එකපාර වෙනස් වෙන්න පුළුවන් එක බිට් එකයි. ඒ කියන්නේ මේ ආකාර දෙක විතරයි අපිට අඳින්න පුළුවන්. හැබැයි මෙහෙම තිබුණොත් වැරදි. කොහොමද? ඔයාලට විභාගෙදී අර මතකද MCQ වලට එහෙම එනව නේද? K map එකේ හරි එක තෝරන්න කියලා. මම ඒක වැරදි එක අඳින්නම්. zero zero one 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 zero zero one. බලන්න ඔක්කොම change නේ. 0011 two bits are change. මෙතන බිඳුවත් එක වෙලා මෙතන බිඳුවත් එක. 1011 එතන නම් හරි. මෙතනත් ආයි වැරදි. 1001 වෙන්න බෑ. 01 වෙලා 10 වෙලා. මේක wrong. මෙහෙම K map අඳින්න බෑ. පැහැදිලිද? ඒක රූල් එකක් K maps වල එකපාර වෙනස් වෙන්න පුළුවන් එක බිට් එකක් විතරයි. පැහැදිලිද? ඒ නිසා හැම වෙලේම ඕගොල්ලෝ මේ ෆෝමැට් එකම හොයන්න එපා. මෙහෙම තිබ්බ කියලා වැරද්දක් නැහැ. තේරුණාද? පැහැදිලිද? හරි? හරිද දිසලි? yes understood. හරි good. දැන් තව මම කියන්න හිටියා මෙතනදී ওই විදියට චේන්ජ් කරන්න පුළුවන්. සමහර අවස්ථාවක මෙහෙම වෙන්න පුළුවන්. මම දැක්ක ඊයේ පෙරේද දේවි බාලිකා විද්‍යාලයේ පේපර් එකක මෙන්න මේ වගේ ක්වෙස්චන් එකක් තිබ්බා. මම මෙතන කතා කරන්නේ ඒක ෆෝමැට් එක ගැන විතරයි ගාන කියන්නේ. මම ගාන ඉස්සරහට ඔයගලන්ට කරනවා. මම PDF එකක් දානවා group එකට K-maps තියෙන PDF එකක්. එයා කියනවා C පැත්ත කොලම්ස් විදියට ගන්න. එතන මේ පැත්තට කීයක් එනවද? 4ක් එනවා. ගානේ මුකුත් උත්තර වෙනස් වෙන්නේ නැහැ. ළමයා ප්‍රශ්නේ කියවලද කියලා තමයි ඒක ඇත්තට මේ බලන්නේ. එතකොට මොකද කරන්න තියෙන්නේ? කොලම් දෙක මේ පැත්ත. ඒ කියන්නේ මේක C 0 1 මේ පැත්තේ AB. වෙනසක් නැහැ මේ ගෲප් එකම අනිත් පැත්ත හරවලා තියෙන්නේ. same output. මෙහෙම තිබ්බ කියලා ඕගොල්ලන්ට බය වෙන්න කාරණාවක් නැහැ. පැහැදිලිද? අර වගේ මේකේ ඉලක්කම් ටික දානවා. අර කියපු rules මාර ගන්නවා. ඒ විදියටම group කරලා අපි උත්තරේ ගන්න. පොඩක් අර මේ පැත්තට තිබ්බ K map එක අනිත් පැත්ත හැරෙනවා. එච්චරයි වෙනසකට කරේ. පැහැදිලිද? ඒතර K map එකේ ඔක්කොම rules එකයි. ඒ rule ඔක්කොම හරි. ඒ විදියටම තියෙනවා. ප්‍රශ්නේ කියවන්න තියෙන්නේ යා කියනවා x axis ඒ කියන්නේ AB පැත්ත row විදියට ගන්න C පැත්ත column විදියට ගන්න කියලා කියනවා. අපි මෙච්චර වෙලා අරන් තියෙන AB column විදියට C row විදියට. එයා ගානේදි කිව්වා AB row විදියට C column විදියට ගන්න කියලා. ඒතර පොඩ්ඩක් හිතපු ළමයාට මේක ඇඳ ගන්න පුළුවන් වුණා. ඒගොල්ලෝ ෆෝමැට් එක දුන්නේ නැහැ. ළමයා තමයි ළමයි අඳින්න ඕනේ අදාළ ෆෝමැට් එක. පැහැදිලිද මං කියපු එක? තේරුණාද? ඒ වගේ ආකාරයෙන්ද පුළුවන්. හරි? got it? හරිනේ? yes right. දැන් මං ඉස්සෙල්ලා කිව්වා වගේ මම දැන් K maps ටිකක් අඳිනවා. තව අපි grouping ටිකක් බලමු. truth table එක අවශ්‍ය නැහැ නේ ළමයි. truth table එක හැර අපි grouping ටිකක් අරන් බලමු කොහොමද group වෙන්නේ කියලා. මෙහෙම තිබ්බොත් කොහොමද group කරන්න කියලා මං කියන්නම්. මං ඉස්සෙල්ලා එකපාර ගණන් ටික අඳින්නම්. අත බලමු. දැන් ඔයගොල්ලෝ තනියම හිතන්න ළමයි. මේක කොහොමද group කරන්නේ? මම මේ අඳපු එක කොහොමද group කරන්නේ කියන එක. මම මේ standard format එක අඳින්නේ හරි.
දැන් මෙච්චර කලක් ආපු ඔක්කොම පාස් පේපර්ස් ආවේ මේ ඉන්පුට් තුනේ ඒවා. අපි නෙක්ස්ට් වීක් ඉන්පුට් 4වත් කරමු. මම කියන ඉන්පුට් තුනේව තමයි මම අද මෙතන වැඩිපුරම ප්‍රැක්ටිස් කරේ. හරි? මේ හරි මම තව එකක් අඳිනවා. ගණන් පහක් හැදුවා ලිව්වා. ඔය ගණන් ලියමු අපි. one 0 0 0 හරි. දැන් ඔන්න මම මෙතන තියෙනවා ගණන් 6ක් ගෲප් කරන්න යන්න. බෝඩි හොයන්න. හරි. මෙතන අපි මෙයා එක ගෲප් එකක් මෙයා තව මෙහෙම තව ගෲප් එකක් ගන්න අවශ්‍ය නැහැ. මම කිව්වා ගෲප් ප්‍රමාණය එන්න අඩු වෙන්න ඕනේ. number of groups should be reduced. හරි. එහෙනම් ගෲප් දෙකක් ගත්තාම ඇති. එක. ඊළඟ එක මම කෝ ගෲප් එක පුළුවන් තරම් ප්‍රමාණය විශාල වෙන්න ඕනේ. එහෙමනම් මෙයා එක ගෲප් එකක් මෙයා තව ගෲප් එකක්. there are two groups. හරි. හතරේ ගෲප් එකයි දෙකේ ගෲප් එකයි. මෙතන ගත්තොත් මේ හතර මෙහෙම දෙපැත්තට අපි කියනවා අර සැප් කරලා ඒ දෙක මෙහෙම එකතු කරොත් එක ගෲප් එකක් ගන්න පුළුවන්. වෙන වෙන මේ දෙක ගත්තොත් වැරදි. ඒ කියන්නේ දෙක දෙක වෙන වෙනම ගත්තොත් වැරදි. එතන මේ හතරම එක ගෲප් එකක් විදිහට තමයි අපි මෙන්ෂන් කරන්නේ. පැහැදිලිද? ඊළඟට අපි ගත්තොත් මෙයා එකක් මේ පැත්තයි ඔහොම ආයෙ සැප් කරනවා. දෙපැත්තට යාව සැප් කරනවා මේ දෙන්නම වෙනම. ඒකත් එකක්. මෙතන එහෙම සැප් කරන්න බෑ. මේ දෙන්න ඉන්නේ මැද. මෙයාව වෙනම ගන්න ඕනේ, මෙයාව වෙනම ගන්න ඕනේ. මෙතන සැප් කරොත් වැරදි. පැහැදිලිද? දෙපැත්තේ ඉන්න ඒවා විතරයි සැප් කරලා එක ගෲප් එකක් ක්‍රියේට් කරන්න පුළුවන්. හරි? මෙයාව ගත්තොත් අපි දෙපැත්තේ ඉන්න දෙන්නව ඔහොම ගෲප් කරනවා. දෙපැත්තේ ඉන්න දෙන්නව ඔහොම ගෲප් කරනවා. මෙයාට කරන්න දෙයක් නැති වෙනවා. මම ඉගැන්නුවා පොඩිම ගෲප් එක 2 to the power 0 equal 1 කියලා. එහෙනම් මේ ගෲප් එකත් රවුන්ඩ් කරනවා. පැහැදිලිද? එයා එක ගෲප් එකක්. එයාව වෙන කාත් එක්කවත් ගෲප් කරන්න විදියක් නෑ. එයා තනියම ඉන්නේ. එච්චරයි එතන. පැහැදිලිද? හරි. මම තව ගානක් අඳින්නම්. තව මට මම හතරේ ගෲප් එකක් අඳිනවා. අපිට එහෙම එක්සැම්පල් ආවේ නැති වුණාට අපි ඒවට පුරුදු වෙලා තියෙන්න ඕනේ. හරි? හතරේ ගෲප් එකක් අඳිනවා. A B C D ඉන්පුට් 3යි. ඉන්පුට් 4යි. 0 0 0 1 1 1 1 0 1 1 1 1 අනිත් ඔක්කොම 0 කියලා තුමු. දැන් අපි මොකද්ද කරන්නේ? කොන් 4 එකේ ඉලක්කම් 4ක් තියෙනවා. ඔයගොල්ලන් පේනවනේ. එකේ ඉලක්කම් 4 මෙන්න මෙහෙම ගෲප් කරගන්න. හතරම එක ගෲප් එකක්. කොහොම නැවුවාම අර මලක් වගේ අපි එහෙම කියන්නේ. ආයතන කොන් 4ම අපි ගන්නවා. හරි. කොන් 4ම එකට එකතු කරලා තමයි අපි මේ ගෲප් එක ක්‍රියේට් කරගන්නේ. හරි. ඊළඟ තව එකක් මම අඳින්නම්. අන්තිම එක විදියට කොහොමද තිබ්බ කියලා හිතන්න. පුළුවන් තරම් ගෲප් ප්‍රමාණය විශාල වෙන්න ඕනේ. එහෙනම් අපි මේ හතර එක ගෲප් එකක් one group මෙතන අපිට මෙතන මෙහෙම එක ගෲප් එකක් ගන්න පුළුවන් 2 2යි මේ හතරම තව එකක් 3යි මෙයාව ඇත්තටම තනියම ගන්න වෙනවා 4යි මෙයාවත් ගන්න වෙනවා මෙහෙම 5යි එහෙම ගන්න වෙනවා
පැහැදිලිද? ගෲප් පහක් තියෙනවා මෙතන. 1යි 2යි 3යි 4යි 5යි. පැහැදිලිද? ගෲප් පහක් එතනින් ක්‍රියේට් වුණා. හරි. හරි. චුට්ටක් මේක නෝට් ඩවුන් කරගන්න අවශ්‍ය ළමයි. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මගෙන් අහන්න පුතේ. ඕකේද ළමයි? මම මේ පන්තියේ රෙකෝඩින්ග්ස් ටික ඔක්කොම මේ ගෲප් එකට දානවා සහ ළමයි ටියුට් එකක් හැම මාසෙම ගෙදරට එවන්න තමයි හිතාගෙන ඉන්නේ. මොකද දුර ළමයි ඉන්නත් පුළුවන් ක්ලාස් එකේ ඉස්සරහට. ඒකට හැමෝටම ගන්න පුළුවන් විදිහට ටියුට් එකක් ගෙදරට එවනවා. ඉතින් එහෙමත් කරනවා සහ රෙකෝඩින්ග්ස් දෙනවා. ඊට පස්සේ K-maps කරලා ෆ්ලිප් ෆ්ලොප්ස් කරනවා. ඊට පස්සේ half and full and උගන්වනවා. ඊට පස්සේ තව questions කරනවා. ඊළඟට බලාපොරොත්තු ඔපරේටිංగ్ සිස්ටම් ලෙසන් එක කරන්න OS එක කරලා ඉවර වෙනකොටම වගේ නෙට්වර්ක් කරනවා. නෙට්වර්ක් කරලා මේ විදිහට තමයි ලෙසන්ස් ටික ඉස්සරහට කරගෙන යන්නේ. මගේ මුල පාඩම් වලට හිටපු නැති ළමයින්ට නැවත ඇවිල්ලා ඒක කරන්න පුළුවන්, නැවත අහගන්න පුළුවන්. එහෙම තමයි ක්ලාස් එක කරන්න කන්ටිනියු කරන්න හිතාගෙන ඉන්නේ. ඒකට ඔන්ලයින් ඉන්ස්ටිටියුට් එක කරහා තමයි ක්ලාස් එක වෙන්නේ. ඒකට ඒ ඉන්ස්ටිටියුට් එක කරහා ඔයාලව ඉතිරි දේවල් දැනුවත් කරાવી ගෲප් එකට මෙසේජස් එවයි. ඒකට ඒක ඒ විදිහට බලන්න ඔන්ලයින් ක්ලාස් එකේ දේවල් වෙනමම අන්තියක් විදිහට ඒක වෙනම හැන්ඩල් වෙනවා. හරි? ඒ ටික තමයි තොරතුරු ටික කියන්න තියෙන්නේ. දැන් අද උගන්වපු ටික බොහොම පැහැදිලි කියලා මම හිතනවා. මම කියන්නේ ඔයගලන්ට SOP expressions ටික through එක K-map එකක් through අපි simplified කරගන්න විදිය තමයි කියලා දුන්නේ. මම හිතනවා හැමෝටම මේක පැහැදිලි සහ ඔයගොල්ලෝ දන්නේ නැති දේවල් ඉගෙන ගත්තා කියලා හිතනවා. ගෲප් කරන විදිය, අමතක වෙලා තිබුණු දේවල් මතක් කරගන්න පුළුවන් වෙන්නේ නැති සහ දන්නේම නැති කෙනෙක්ට K-map එක අඳින්නේ කොහොමද, K-map එක fill කරන්නේ කොහොමද සහ කොහොමද උත්තරේ ගන්න කියන එක ගැන අවබෝධයක් ලැබෙන්නේ නැති. මොකද බෝඩ් එක භාවිතා කරලා මේ ඔක්කොම ඇඳපු නිසා ඔයගලන්ට වඩා පැහැදිලිව ඒක තේරෙන්නේ නැති කියලා හිතනවා. හරි? ඒත් එකම මම දැනට ගෲප් එකට ගිය සතියේ දාලා තිබ්බ බුලියන් ලෝස් වල ක්වෙස්චන්ස් ටිකක් මම ඒකේ ආන්සර්ස් ටිකත් ගෲප් එකටම දානවා ඉස්සරහට. තව සතියක් විතර බලලා ළමයින්ට කරන්න වෙලාව දීලා මම අද හෝ හෙට ගොඩක් වෙලාවට හෙට මම දායි K-maps වලින් තම ක්වෙස්චන්ස් ටිකක්. එතකොට සමහර අය ඒ K-maps ටික කලින් මගෙන්ම කරලා ඇති. එහෙම නොකරපු අයත් ඇති. ඒතර ඒ ළමයි හැමෝම SOP ටික විතරක්. POS කරන්න එපා ළමයි. POS එකත් එක්ක මේක පටල ගන්න එපා. දන්නවා වුණාට අපි ඒක ලැබෙන සතියේදී පන්තියේදී ඩිස්කස් කරනවා. POS ටික තමයි next week මම කරන්න බලාපොරොත්තු වෙන්නේ. POS කියලා කියන්නේ product of sum කියන එක. මීට වඩා ටිකක් වෙනස් ක්‍රමවේදයක්. බිංදු තමයි කර්ව් කරන්නේ. ඒක ටිකක් වෙනස්.
අපි ඒක කොහොමද කරන්න කියලා ලබන සතියේ බලනවා. එතකන් ඔයගොල්ලෝ මම එවන ගණන් වල තියෙයි POS එකක් හදන්න කියලා. POS හදන්න එපා. SOP ටික විතරක් හැමෝම හදලා තියන්න. සහ ඊළඟට කියන්න ඕනේ දැනට තියරි පන්තිය වල මොනවද කරන්න කියලාත් මම මේ වෙලාවෙම ළමයින්ට මතක් කරනවා. තියරි පන්ති වල කරන්නේ දැනට නෙට්වර්ක් පාඩමේ අන්තිම ටික. ඊළඟට මගේ බලාපොරොත්තුව ඩේටාබේස් පාඩම පටන් ගන්න එක. ඩේටාබේස් පාඩම පටන් ගන්නවා. ඒ අතරතුර රිවිෂන් ෆිසිකල් ක්ලාසස් උස් නොවැම්බර් මාසයේ සිට ආරම්භ වෙනවා. නොවැම්බර් සිට ලබන අගෝස්තු දක්වා මාස 10ක කාලයක් තමයි අපිට පන්තිය කන්ටිනියු කරන්න තියෙන්නේ. ඉතින් මේ මාස 10ක කාලය තුල අපිට ලොකු වැඩ කොටසක් කරන්න තියෙනවා. ගොඩක් වැඩ තියෙනවා. ඉතින් මේ වැඩ අපි ඔක්කොම ටික ඒ විදිහට ක්‍රියේට් කරගමු. ලබන අගෝස්තු වෙනකොට විභාගයට හරි විදිහට මම හැමදාම ළමයිව රෙඩි කරනවා. ඒ විදිහටම මේ අවුරුද්දේ තේ දේවල් සිද්ධ වෙනවා. මේ අවුරුද්දේ 2025 ලෙවල් අවුරුද්ද මේ ලබන මාසේ ලියන්න ඉන්න දරුවනුත් එහෙමයි. ඒගොල්ලෝ දැන් මම හිතන්නේ මං ගාවට ආවට වඩා දැන් 100% කොන්ෆිඩන්ට් එක ඇතුව තමයි දැන් ඉන්නේ විභාගේ ලියන්න. ඒ නිසා එක පැත්තකින් ගොඩක් සතුටුයි සහ ඒ ළමයින්ගේ ප්‍රෝග්‍රස් එක හොඳට වෙලා තියෙනවා සහ ඒගොල්ලන්ට හොඳට දැන් ඒ වැඩ ටික කරගන්න පුළුවන් තියෙන නිසා ඕගොල්ලන්ටත් ඒ ටික ඒ විදිහටමයි. එතකොට අපි පේපර් එක කොහොමත් පේපර් එක අපේ සිලබස් එකෙන් තමයි හදන්නේ. ඒක ගැන විවාදයක් නැහැ. ඒක ඒ විදිහටම එනවා. අපි ඒක ඉස්සරහට කරගෙන යමු. පේපර් එකේ ස්ට්‍රක්චර් එක විදිහට තමයි මම උගන්වන්නේ. අවශ්‍යම දේවල් ටික තමයි වැඩිපුර හයිලයිට් කර කියලා දෙන්නේ. ඒක තමයි අපේ අරමුණ. කොහොම හරි විභාගයට ඒ තුනක් ගන්න එක තමයි මේ වෙලාවේ හැමෝගෙම අරමුණ වෙන්න ඕනේ. ඉතින් ඒ වෙනුවෙන් මම ඔයගලන්ට පුළුවන් තරම් පුළුවන් හැම වෙලාවෙම උදව් කරනවා. සහ මම ඕන වෙලාවක මගේ පන්තියේ ආවත් ඔන්ලයින් විතරක් ආවත් කොහොම ආවත් මම ඒ ළමයාත් එක්ක සම්බන්ධ වෙලා ඒ අදාළ ඉන්ෆර්මේෂන්ස් ඒ ළමයාට දෙනවා. තොරතුරු ටික දෙනවා, කියලා දෙනවා. ඕනම වෙලාවක අහන්න ඕනම ගැටලුවක්. සහ අපි ලබන සතියේදී එනම් මම කිව්වා විදිහට ලබන සතියේදී අපේ පාඩම වෙන්නේ POS ටික. අද මේ රෙකෝඩින් එක නැවත වතාවක් පන්තියට පැමිණි ළමයිනුත් අහන්න, අහලා දන්න නැති දේවල් තිබ්බොත් මගෙන් නැවත අහන්න. මේක හොඳට රිවයිස් කරන්න. මේක අපිට අමතක කරන්න බැරි පාඩමක්. අනිවාර්යයෙන්ම අපි විභාගයේදී මුහුණ දිය යුතු ක්වෙස්චන් එකක් තමයි ලොජික් කීස් කියලා කියන්නේ. ඒකට හැමෝම මම සති 2-3ක් ඇතුළත මේ පාඩම කරලා ඉවර කරනවා. හරි? අපි එහෙනම් නැවත ලබන සතියේදී රෑ 9ට ඔන්ලයින් ක්ලාස් එකත් එක්ක හම්බ වෙමු. හරි? අයබෝවන්.